සාර්ථක අධ්‍යාපනය අධ්‍යාත්මයේ ජයමාවටයි. ක්‍රිස්තු ධර්මයේ පන්තිය. ආයුබෝවන් සියලු දෙනාට සුපුරුදු පරිදි අදත් ඔබ අපහා එක් වී සිටින්නේ ස්වර්ග ටීවී ආයතනය විසින් මෙහෙවනු ලබන ක්‍රිස්තු ධර්මය පන්තියත් සමගයි. අපි පසුගිය සති කිහිපේ පුරාවටම පළවෙනි පාඩම් දෙක පිළිබඳ අධ්‍යයනයක් කරන්නට යෙදුණා. අද අපි ආරම්භ කරන්නේ 10 වන ශ්‍රේණියේ 3 වන පාඩම. 3 වන පාඩමේ මාතෘකාව දේව සැලැස්මට අවනත වූ. මෙම 3 වෙනි පාඩම පටන් ගන්නේ දෙවනි තේමාවේ පළවෙනි පාඩම ලෙසටයි. දෙවනි තේමාව ඔබට මතක ඇති මම මිට ප්‍රථමයේ ප්‍රකාශ කරන්නට යෙදුණා. යේසුස් වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා සේවය තුළින් දිවි මඟ ආලෝකවත් කරගනී. එම තේමාව යටතේ අපි සාකච්ඡාවට බඳුන් කරනවා පාඩම් 3 සිට 16 දක්වා පාඩම් 14ක් අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. එම 14 ආරම්භක පාඩම තමයි දේව සැලැස්මට අවනත වූ. මීට ප්‍රථම පාඩම් දෙකේදී සඳහන් කෙරුවා දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ උන්වහන්සේ මේ ලෝකයට පැමිණීම සම්බන්ධව දිවැසි වදන් ඔස්සේ ඒ සැලැස්ම කොහොමද සම්පූර්ණ වුණේ කියන එක. අද දවසේ දෙවියන් වහන්සේ ඒ සැලැස්ම සම්පූර්ණ කරමින් යේසුස් වහන්සේ ලෙස මේ ලෝකයට පැමිණීම සම්බන්ධව වෙන්නා වූ සිදුවීම් මාලාව තමයි මේ ආරම්භක පියවරක් විදිහට මේ 3 වෙනි පාඩමේ සඳහන් වෙන්නේ. ඒක නිසා අපි බලන්න යනවා මේ දේව සැලැස්මට අවනත වූ කවුරුන්ද? ඒ අවනත වීම කරන කොටගෙන දේව සැලැස්ම ඔවුන්ගේ ජීවිතේ ක්‍රියාත්මක වූයේ කෙසේද කියන එක පිළිබඳ අවබෝධයක් අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩමට අනුව පුද්ගලයෝ 4 දෙනෙක් ගැන අපි සාකච්ඡාවට ලක් කරනවා. කවුද මේ පුද්ගලයෝ 4 දෙනා? එලිසබෙත් සහ සෙකරියස්, මරියතුමී සහ ජෝසප්. ඔවුන් දෙවියන් වහන්සේගේ සැලැස්මට අවනත වීම කරන කොටගෙන දෙවියන් වහන්සේගේ සැලැස්මේ පියවරයක් වන මෙසියස් වහන්සේ හෙවත් යේසුස් වහන්සේ මරියතුමී හා යෝසෙප් තුලින් පැමිණීමත් ඒ වගේම පෙරමග දූතයා ලෙස ස්නාවක ජොහාන්, එලිසබෙත් සහ සෙකරියස් තුලින් පැමිණීමත් අපි වෙන වෙනම මේ පාඩමේ බලන්න යනවා. අපි මුලින්ම බලන්න යනවා ස්නාවක ජොහාන්ගේ උත්පත්තිය සහ එයට අදාළ සිදුවීම් මාලාවන්. දෙවියන් වහන්සේගේ සුභාස්න පණිවිඩය සුභ ආරංචියක් ගෙනියන දිවැසිවරුන් වගේම දේව දූතයනුත් ඒ කාලේ හිටියා. මේ දේව දූතයන් අතර ප්‍රධාන දේව දූතයා තමයි ගාබ්‍රියල් දේව දූතයා. මොහු හඳුන්වනු ලබන්නේ සුභ පණිවිඩය සුභ ආරංචිය ප්‍රකාශ කරන දේව දූතයා ලෙස. යම්කිසි යහපත් දෙයක් සුබ දෙයක් ප්‍රකාශ කරන්න නම් දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ මුළු ඉතිහාසයේ පුරාවටම ගාබ්‍රියල් දේවදූතයාව. දැන් මේ දවසක් ගාබ්‍රියල් දේවදූතයා පුද්ගලයෝ දෙන්නෙක්ට දර්ශනයක් වෙනවා. මේ පුද්ගලයෝ දෙන්න තමයි එක්කෙනෙක් සෙකරියස්, එක්කෙනෙක් මරියතුමී. අපි දැන් මුලින්ම බලන්න යන්නේ සෙකරියස්ට දර්ශනය වෙලා මොකක්ද මේ දේවදූතයා ප්‍රකාශ කරන පණිවිඩය මොකක්ද, සුබ පණිවිඩය මොකක්ද කියන එක. සෙකරියස් කියන්නේ කවුද? සෙකරියස් කියන්නේ පූජකවරයෙක්. සෙකරියස් විවාහකයි. සෙකරියස් විවාහ වුණේ එලිසබෙත් එක්ක. මොවුන්ව සඳහන් වෙනවා, සුභාරංචියේ සඳහන් වෙනවා මොවුන් බොහොම දැහැමි දේව අනපනත් ක්‍රියාත්මක කරමින් නිසි ලෙස එම පනත් පිළිපදමින් දෙවියන් වහන්සේට ගරුබිය දැක් වූ යුවලක් ලෙස. එකම දේ මොවුන් වයසයි. මොවුන් බොහෝ පූජකයෙක්. මොවුන් වයසයි, ඒ වගේම මොවුන්ට දරුවෝ සිටියේ නැහැ. මොවුන් විවාහ වුණ අලුත ඕනෙම යුවලකගේ අපේක්ෂාව තමයි දරුඵල. දරුවන් දෙවියන් වහන්සේගේ දීමනාවක්. ඔබ දරුවන් විදිහට ඔබේ අම්මට තාත්තට ඔබ ආශිර්වාදයක්. ඒක නිසා ඒ ආශිර්වාදය අපි හරි විදිහට අපේ ජීවිතයෙන් තව කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්න ඕනේ. දුවේ පුතේ මතක තියාගන්න. දෙමාපියන්ගෙන් ඔබව මේ ලෝකෙට බිහිවීම දේව සැලැස්මක්. එම නිසා අපිට කිසි වෙලාවක විනිශ්චය කරන්න බෑ ඇයි මම මේ අම්මගෙන් තාත්තගෙන් බිහි වුනේ.
ඇයි මට අනිත් අම්මගේ තාත්තගෙන් බිහි වෙන්න අවස්ථාවක් තිබ්බේ නැත්තේ? අපිට කිසිම අයිතියක් නැහැ. ඔබව ඉඳලා තියෙන්නේ දෙවියන් වහන්සේ සුදුසුම අම්මා තාත්තා ගාව. ඒක නිසා අම්මා තාත්තගේ පාට මොකක් වුණත්, අම්මා තාත්තගේ විදිහ මොකක් වුණත්, අම්මා තාත්තගේ උගත්කම මොකක් වුණත්, අම්මා තාත්තගේ ධනවත්කම, රූමත්කම, තත්වය, බලය මොකක් වුණත් ඔබව ඉඳලා තියෙන එක පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මන්ද දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් තමයි දරුවෝ. එන දරුවන්ගේ වගකීම වන්නේ ඔබේ දෙමාපියන්ට ආශිර්වාදයක් වෙන්න. මේ ක්‍රියාවන් දෙකම යේසුස් වහන්සේගෙන් සහ ස්නාවක යොහන්ගේ ජීවිතයෙන් Tamanගේ දෙමාපියන්ට සිදු වුණා. මොකද දෙවියන් වහන්සේම තමයි සුදුසු අම්මා තාත්තා ගාව ස්නාවක යොහන්වත් යේසුස් වහන්සේවත් මේ ලෝකෙට එව්වේ. එවලා ඒ වගකීම පැවරුවේ. ඉතින් මේ වගේ ජීවත් වුණ දෙන්නෙක්ට වයසයි දරුවෝ නැහැ. දැන් මොකද වෙන්නේ? දවසක් සෙකරියස්ගේ පේරුව කියන්නේ වංශයට අවස්ථාව ලැබෙනවා ජෙරුසලම් දේව මාලිගාවේ අතිශුද්ධ ස්ථානයට ගිහිලා පූජක කටයුතු වල යෙදෙන්න. සාමාන්‍යයෙන් අතිශුද්ධ ස්ථානය කියන්නේ ජෙරුසලම් දේව මාලිගාවක තිරයකින් වෙන් කරලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ සීනයි ගිවිසුම සහ කෙරුබ්වරුන්ගේ දේව දූතයන්ගේ රූප. ඒක අතිශුද්ධ ස්ථානයක්. එකට යන්න පුළුවන්. මේ විදිහට දාදු දාලා මේ විදිහට වර්ගීකරණය කරපු පූජකයන්ට පමණයි. එතන එදා සමාජයේ තිබ්බ මතයක් තමයි එම ස්ථානයට දෙවියන් වහන්සේගේ දූතෙක් සමහර වෙලාවෙදී කතා කරනවා. ඒ ස්ථානයට වඩිනවා කියලා. ඉතින් මේකට සමහර පුද්ගලයන්ට ඔරොත්තු දීමේ ශක්තියක් නෑ. බය වෙනවා. උන් තැති ගන්වනවා. එම නිසා සමහරක් අය එවලෙට ඒ වෙලාවේ සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. හැබැයි වෙන කෙනෙක්ට ඒ ස්ථානෙට ඒත් ඔහුට මොනවා වුණත් යන්න බෑ. දැන් මේ ක්‍රමේ නිසා ගොඩක් වෙලාවට අනිකුත් පූජකයෝ තීරණය කෙරුවා අතිශුද්ධ ස්ථානයේ දුම් පූජා කිරීමේ කටයුතු වලට යනකොට කකුලේ ලණුවක් ගැට ගහනවා. එතකොට වැරදීමකින් දේවදූතෙක් දර්ශනය වෙලා එම ස්ථානයේදී ඔහු දැඩි බියටපත් වෙලා සිහි නැති වෙලා වැටුනොත් ඒ નિયમિત වෙලාවෙන් පස්සේ අර ලණුවෙන් ඒ පුද්ගලයාව ඇදලා ගැනීමක් සිදු කරනු ලබනවා. මොකද ඒ ස්ථානයට නම් කරපු අය පමණයි යන්න තියෙන්නේ. ඉතින් මෙවැනි පසුබිමක් තුල තමයි දැන් මේ පූජක කටයුතු සඳහා සෙකරියස් පිටත් වෙලා යන්නේ. ඒ වෙලාවේදී දේවදූතයා සුභාරංචියේ දේවදූතයා ගාබ්‍රියල් දර්ශනය වෙලා සෙකරියස්ට යම් ප්‍රකාශනයක් කියනවා. සෙකරියස් කීනකින් වක්වත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. මොනවද කියන්නේ? සෙකරියස් බය වෙන්න එපා. ඔබ යාක්ෂාව අසනු ලැබීය. මොකක්ද යාක්ෂාව? දරුවෙක් දෙන්න. එහෙනම් ඔවුන් වයසට ගියත් ඔහු ඉල්ලන්නේ නැති දෙවියන් වහන්සේගෙන්. ඔබ යාක්ෂාව අසනු ලැබුවා. ඔබේ බිරිඳ වන එලිසබෙත් ගැබ් ගන්නීය. පුතෙකු ලබන්නීය. ඔහුට ජොහන් කියලා නාමය දෙන්න. දැන් කියාගෙන යනවා මේක ස්ථිරයි. මේක වෙනස් වෙන්නේ නැහැ. ජොහන් නාමය දෙන්න සතුට සොම්නස ඇති වෙනවා. ප්‍රීතිය නිමිත්තෙන් ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වෙනවා. අභිමුහේ ශ්‍රේෂ්ඨ වනවා. මත්පැන් මිදි උෂ පානය කරන්නේ. මෞකුස පතන් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙනවා. එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් පෙරටුව යනවා. මහා විශාල දෙයක් කියාගෙන යනවා. එක දිගට කියාගෙන යනකොට මේක දැන් සෙකරියස්ට විශ්වාස කරන්න බෑ. මේක අදහන්න බෑ. හිත තුළින් යාක්ෂා කරනවා මට මේ දේ ලැබෙනවා කිව්වම විශ්වාස කරන්නේ. දැන් අපිටත් ඒ දේවල් වෙනවා සමහර වෙලාවට. අපි යාක්ෂා කරනවා සමහර වෙලාවට ඒක ලැබෙනවා කිව්වම අපිට හිතා ගන්න බෑ. අවිශ්වාස නොකර විශ්වාසයෙන් සිටින්න කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි. දැන් මෙයා කියනවා එහෙම වෙන්න බෑ. අපි දෙන්න වයසයි. දැන් අපි සාමාන්‍ය දිහා බැලුවම අපේ ජීව විද්‍යාත්මක සමාජයේ දිහා බැලුවම වයසක අයට දරුවෝ ලැබෙන්නේ නැන්නේ. දරුවෝ ලැබෙන සුදුසු කාලයක් තියෙනවා. කාන්තාවකගේ ශරීරයේ තිබෙන පිහිටීම අනුව කාන්තාවකට කුසේ ඒ දරුවේ රඳවා තබා ගැනීමේ සුදුසු කාලයක් තියෙනවා. දැන් මොවුන්
මේ එලිසබෙත් එම කාලය පහු කරලා බොහෝ වයස්ගත. හිතන්න අපේ භාෂාවෙන් වයසක ආච්චි කෙනෙක් සීයා කෙනෙක්ට දරුවෙක් ලැබෙනවා කිව්වම එකක් ප්‍රශ්නයක් කොහොමද එහෙම වෙන්නේ? අනිත් එක සමාජයට ටිකක් නින්දාවක්. ඔවුන් හිතනවා ඒක ලැජ්ජාවක් අපිට කියලා. මෙන්න මේ සිතුවිල්ලම තමයි එදා සෙකරියස්ට ඇති වුණේ. ස්වාමිනී එහෙම වෙන්න බෑ. නමුත් මේක ස්වාමින් වහන්සේගේ පණිවිඩය. ගාබ්‍රියල් කියන ඔබේ ආශාවටයි මම මේ පිළිතුරු දෙන්නේ. දැන් ඔබ අවිශ්වාස කරපු නිසා ඔබ කතා කරන්න බැරි වෙනවා. ඔහු ගොළු වෙනවා. ඇයි? දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා දෙවියන් වහන්සේ දෙනවා කියලා පොරොන්දු වුණා. ඒක අවිශ්වාස කෙරුවා දඬුවමක් දුන්නා. දැන් මොකද වෙන්නේ? මොහු එළියට එනවා. මොහුට දැන් කතා කරන්න බෑ. දැන් වටපිටේ අය හිතනවා ඇත්ත තමයි. එහෙනම් මේ දේවදූතයෙක් දර්ශනය වෙලා ඒ බයට තමයි දැන් මොහුට කතා කරන්න බැරි වෙන්නේ නැත්තේ කියලා. දැන් බලන්න මේ සිදුවීම දිහා බලනකොට. මොවුන් දෙදෙනාට විවාහයක් තිබුණා. දරුවෙක් ලබන්න හැකියාව තිබුණා. දෙවියන් වහන්සේ දරුවෙක් දෙනවා කිව්වා. හැබැයි ඒක මුලින් පිළිගන්න බය වුණා. අකමැති ප්‍රතික්ෂේප කරුව නෙවෙයි බය වුණා. නමුත් ඔහු නැවත හරි මාර්ගයට ආවා. සැලැස්මට අනුකූල වුණා. ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටස. ඒ වගේම ගාබ්‍රියල් දේවදූතයා තවත් කාන්තාවකට දර්ශනය වෙනවා. මම මුලින් කිව්වනේ ගාබ්‍රියල් දේවදූතයා දර්ශනය වෙන්නේ සුබ පණිවිඩයක් දෙන්න. දැන් බලන්න මෙතනදී කවුද මේ කාන්තාව? කන්‍යාවියක්. ඊටාම තරුණ අවදියේ. අවුරුදු 15ක් 16ක කාලේ හිටපු මරියතුමීට දර්ශනය වෙනවා. දර්ශනය වෙලා මෙන්න වදන් ටිකක් ප්‍රකාශ කරනවා. මොනවද ඒ වදන්? උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබනසේක, උන්වහන්සේ පිය වූ දාවිද්ගේ සිංහාසනය ප්‍රධානය කරනසේක, උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි රජකම් කරනසේක, උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර නොදක්නේය. මේ වාක්‍ය ප්‍රකාශනයක් කරන්නේ මොකක්ද? දීපු වදන ප්‍රකාශනය. නුඹේ කුසෙන් දරුවෙක් බිහි වෙනවා. දැන් හිතන්න තරුණ ගෑනු ළමෙක්ට මෙවැනි සිදුවීමක් වුණොත් කොහොමද මේ විශ්වාස කරන්නේ? විවාහයක් නැහැ. සමාජයේ ඉතා දරුණුයි ඒ කාලේ සමාජයේ. නොයෙක් අන්දමේ මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නා වූ කාලයක් වෙන්න තිබ්බා. ගල් ගහලා මරන්න පවා මේ වැරදක්. විවාහයක් නැතුව දරුවෙක් ලැබෙනවා කියන එක. එවැනි වකවානුවක මරියතුමී මේ ප්‍රකාශනයෙන් පස්සේ මොකක්ද අවසානයේ කියන්නේ? මම ස්වාමින්ගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙස මට ඉෂ්ට වේවා. දැන් මේ දෙකේ වෙනස ඒකයි. අතන විවාහයක් තිබුණා. නමුත් වයස නිසා මුලින්ම පිළිගන්න කැමති වුණේ නෑ. නමුත් ඔහු ජීවිතේ වෙනස් වෙලා පිළිගත්තා. මෙතන විවාහයක් නෑ. බලාපොරොත්තුවක් නැහැ. ඒත් ස්වාමින් වහන්සේගේ වචනය එකහෙලා විශ්වාස කෙරුවා. ඒ විශ්වාස කිරීම කරන කොටගෙන දෙවියන් වහන්සේ මරියතුමීගේ ජීවිතය තුල දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ඒ කුසයේ ඵලයක් විදිහට යේසුස් වහන්සේ ස්ථාපිත වුණා. දැන් මේ වෙලාවේ මරියතුමී විවාහ ගිවිසගෙන හිටියා. අපි කියනවා ඉංග්‍රීසියෙන් එන්ගේජ් වෙලා හිටියා කියලා. විවාහ වෙලා හිටියේ නෑ, විවාහ ගිවිසගෙන හිටියේ. එතනදී දැන් මේ පණිවිඩය සමහර වෙලාවට මරියතුමී ජෝසෙෆ්තුමාට කියන්නේ නැති. දැන් යෝසෙෆ්ටත් ප්‍රශ්නයක්. විවාහ වෙන්නේ නැතුව මරියතුමී දරුවෙක් සමග තමයි ජෝසෙෆ්ට බාර ගන්න වෙන්නේ. අද වගේ නෙවෙයි දරුවනේ. ඒ කාලේ මෙවැනි තීරණ හරිම පුළුල් විදියට සමාජයේ වැරදි දේවල් විදියට තමයි දැක්කේ. එම නිසා ජෝසෙෆ් ඇයගෙන් පලා යන්නට උත්සාහ කරනවා. නමුත් දේවදූතයා නැවත ජෝසෙෆ්ට දර්ශනය වෙනවා. දර්ශනය වෙලා කියනවා ජෝසෙෆ් නුඹ ඇය සමග සිටින්න ඕනේ. මේ දෙවියන් වහන්සේ විසින්
තෝරගත්තු කාන්තාව. මොකද ඊශ්‍රායල් ඉතිහාසයේ බලාපොරොත්තුවක් තිබ්බ දරුවනේ කවදා හරි දවසක යුදෙව් කාන්තාවක් තුලින් තමයි මෙසියස් වහන්සේ පැමිණෙන්නේ කියලා. ඒක නිසා මිනිස්සු විශේෂයෙන් කාන්තාවන් බලාගෙන හිටියා තමන්ගේ කුසින් තමයි මේ මෙසියස් වහන්සේ එන්නේ. එහෙනම් ඒක ජෝසප් දන්නවා. දේවදූතයා ජෝසප්ට පැහැදිලි කරනවා. එහෙනම් ජෝසප් වෙන්න ගියා නැවත වතාවක් එකතු වුණා. අතන සෙකරියස් ඒක ටිකක් විශ්වාස කරන්න බැරි වුණා. නමුත් සෙකරියස් එලිසබෙත්ට මේ පිළිබඳ කියන්නේ නැති. ඇගේ අපි ඊළඟ පාඩමින් අපිට ඒක පේනවා. ඇගේ විශ්වාසය මත ඒ පවුල නැවත එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට දෙදෙනෙක්ට දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්ගේ ජීවිතේ ඔවුන් ජීවත් වුණු ආකාරය තුල ඒ සැලැස්ම ඉදිරියට ගෙන යන්නට දෙවියන් වහන්සේ මාර්ගය පෙන්වුවා. මේ විදිහට විශේෂයෙන්ම දේවදූතයා මරියතුමීට දර්ශනය වෙන වෙලාවේ ඇය කිසිම පැකිලීමකින් තොරව කියනවා බලන්න මම ස්වාමින්ගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙස මට ඉෂ්ට වේවා. ඒ වගේම මේක සනාථ කරනවා දේවදූතයා ඔබේ නැන්දනිය නෑකමට එලිසබෙත් කියන්නේ මරියතුමීගේ නැන්දා. එතකොට කියනවා ඔබේ නැන්දනියටත් දැන් දරුවෙක් ලැබෙන්න එනවා. දැන් ඇයගේ කුසයට මාස 6ක්. දැන් ඒකත් දේවදූතයා පෙන්නනවා දෙවියන් වහන්සේ කියපු දෙයක් ඉෂ්ට කරනවා. මිනිස්සුන්ගේ මනසින් හැමෝම කිව්වේ ඇය වඳයි, ඇයට දරුවෝ ලැබෙන්නේ නෑ. ඇය දැන් වයසයි. නමුත් ස්වාමීන් වහන්සේගේ කරුණාව ලැබුණම වයස, ස්ථානය, තැන, තත්වය අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ යම්කිසි දෙයක් අරමුණකට යවන්න තියෙනවා නම් ඒ අරමුණ ඉෂ්ට කරලම තමයි පෙන්වන්නේ. වඩා එහෙනම් අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතේ එතුමාණන්ගේ හඬට සූදානම් වීම, කැඳවීමට අවනත වීම. ඒ අවනත වීම කරන කොටගෙන මහ දෙයක් ස්වාමින් වහන්සේ කරනවා. ඉතින් මේ දේ දේවදූතයා මරියතුමීට පෙන්නනවා. දැන් මරියතුමීට හරි සතුටක් එනවා. දැන් ඒක ස්ථිරයි. මේ ස්වාමින් වහන්සේ තමයි මගේ කුසයට එන්නේ. මගේ නැන්දනියත් දැන් ගැබ්ගෙන ඉන්නේ. දැන් නැන්දනියව බලන්න යනවා. බලන්න එතනදිත් යම් සිදුවීමක් වෙනවා. ඒ බලන්න ගිය වෙලාවේ මරියතුමී සුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙනවා. පූර්ණ වෙලා අර මේ එලිසබෙත් සුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා මරියතුමීව දැකපු වෙලාවේ එයා මේ ප්‍රකාශන දෙක කියනවා. මොකද්ද ප්‍රකාශන දෙක? ඔබ වනිතාවන් අතර ආශිර්වාද ලද්දීය. මාගේ ස්වාමින්ගේ මෑණියෝය. හිතන්න මගේ ස්වාමින්ගේ මෑණියෝ. ඇය දන්නවා මරියතුමීගේ කුසේ ඉන්නේ දෙවියන් වහන්සේ කියලා. ඉතින් එහෙනම් මේ අවනත වීම කරන කොටගෙන මහත් දෙයක් දෙවියන් වහන්සේ සැලැස්ම ඉෂ්ට කරන්නට හැකියාව ලැබෙනවා. ඒ හැකියාවට විශේෂයෙන්ම ගාබ්‍රියල් කියන සුබ ආරංචියේ දේවදූතයා මූලිකත්වය ගන්නවා. දෙවියන් වහන්සේගේ වචන තමයි මේ ගාබ්‍රියල් දේවදූතයා ඉදිරියට අරගෙන යන්නේ. එහෙනම් දැන් මේ පවුල් දෙකම සම්පූර්ණ වෙනවා. මේ පවුල් දෙකටම දෙවියන් වහන්සේගේ කරුණාව ලැබෙනවා. මුලින්ම පාඩම් වල අපි පෙන්නපු විදිහට යේසුස් වහන්සේ ස්නාවක යොහාන් ගැන යම් සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ දෙමාපියන් වන යේසුස් වහන්සේගේ දෙමාපියන් මාරියතුමී සහ ජෝසෙපුත් එවැගේම ස්නාවක යොහාන්ගේ දෙමාපියන් වන එලිසබෙත් සහ සෙකරියසුත් යොදා ගන්නු ලැබුවා. හොඳයි මම මේ පාඩම ඔබ වෙත පැහැදිලි කෙරුවා. දැන් අපි බලමු ඒ පාඩමට අදාළ ප්‍රශ්න මොනවද කියලා. මම ප්‍රශ්නය ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඒත් එක්කම මම පිළිතුරත් කියනවා ඔබ ඒ දෙකම සඳහන් කරගන්න. හොඳයි අපි ලියමු පළවෙනි ප්‍රශ්නය. ගාබ්‍රියල් දේවදූතයාගේ ඇති සුවිශේෂත්වය කුමක්ද? පිළිතුර සුභාරංචිය ප්‍රකාශ කිරීම. සුභාරංචියක් ප්‍රකාශ කිරීම.
2 ගාබ්‍රියල් දේවදූතයා සෙකරියස්ට දර්ශනය වී ඔහුගේ පුතා පිළිබඳ පැවසූ වැදගත් වදන් කවරේද? එක ඔහුට ජොහාන් යයි නම තබන්න. 2 ඔහුගේ ප්‍රීතිය නිමිත්තෙන් බොහෝ දෙනා ඔහුගේ උපත නිමිත්තෙන් බොහෝ දෙනා ප්‍රීතිවන්නහුය. 3 ඔහු ස්වාමින් වහන්සේ අභිමුඛත්වයෙහි ශ්‍රේෂ්ඨ වන්නේය. 4 මිදි උෂවත් මත්පැන්වක්වත් පානය නොකරන්නේය. ළමයිනේ මිදි උෂ මත්පැන් පානය නොකරනවා කියන්නේ ඔහු ගොඩ නැගුණේ නසරීය විනය. නාසරෙත්වල නසරීය විනය ඔස්සේ තමයි ඔහුගේ ජීවිත පැවැත්ම ගෙනිච්චේ. යේසුස් වහන්සේ යුදා සම්ප්‍රදාය තුළ තමයි ජීවත් වුනේ. මේ නිසා යේසුස් වහන්සේ රාත්‍රී භෝජන මෙහෙවේදීත් මිදි උෂ ඒක ඔවුන්ගේ පානයක් විදිහටයි ඒක පාවිච්චි කෙරුවේ. එහෙම නැත්තුව මත්පැන් නොවේයි. මෙතන ඔහු එහෙම වක්වත් ගත්තේ නෑ. ඒ නසරීය විනය තුළ තමයි ඔහු ජීවත් වුනේ. මිදි උෂවත් මත්පැන්වත් නොබොන්නෝය. ඊළඟට මෞකුස පටන් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වන්නේය. මේ වාක්‍ය මේ වැකි අනිවාර්යෙන්ම ඔබ කටපාඩම් කරගන්න ඕනේ. මේවා කෙටි ප්‍රශ්න වලට නිතරම ලබා දෙන දේවල්. ඊළඟ එක එලියාගේ ආත්මානුභාවයෙන් පෙරටුව යන්නේය. 3 වෙනි ප්‍රශ්නේ ස්නාවක යහන්ගේ දෙමාපියන් කවුද? සෙකරියස් සහ එලිසබෙත්. 4 ගාබ්‍රියල් දේවදූතයා යේසුස් වහන්සේ පිළිබඳ පැවසූ වදන් කවරේද? උන්වහන්සේ එක ශ්‍රේෂ්ඨ වනසේක. 2 පරමෝත්තමයාණන්ගේ පුත්‍රයායයි පරමෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබනසේක. 3 දාවිද්ගේ සිංහාසනය ප්‍රධානය කරනසේක. 4 යාකොබ්ගේ වංශය කෙරෙහි රජකම් කරනසේක. 5 උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර නොදක්නේය. ඊළඟ ප්‍රශ්නය මොවුන් ජීවත් වූ එලිසබෙත් සහ සෙකරියස් ජීවත් වූ අන්දම දැහැමි බවින් යුක්තව දේව අනපනත්වලට කීකරුව දෙවියන් වහන්සේට ගරුබිය දක්වමි. හොඳයි, අද දවසේ අපේ කාලය සමාප්ත වෙනවා. අපි ලබන සතියේ නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවසෙන් මම අද සමුගන්නවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.